දෙනාටම නායකත්වය දෙන්න සූදානමින් සිටින නියත ජයග්‍රහණය ලබා ගන්න අපේ අරෝෂාතපත්තු හිටපු මන්ත්‍රීතුමා ඒ වගේම අපේ කෝට්ටේ ජනතාව නියෝජනය කරන හැම කොට්ටාශයක්ම නියෝජනය කරන්න මේ දේශපාලන පරිවර්තනයට නායකත්වය දෙන අපේ අපේක්ෂක අපේක්ෂිකාවන් සහ විශේෂයෙන්ම අපිත් එක්ක පහුගිය වසර 3-4 ඇතුළත මේ සමාජ පරිවර්තනය කරගන්න පොරවදපු අපේ පුරවැසි ඔබ සියලු දෙනාම විශේෂයෙන්ම මීට කලින් ජාතික ජනබලවේගයේ දේශපාලන රැලිවලට සම්බන්ධ නොවූ නමුත් අද සම්බන්ධ වෙන ඔබ සියලු දෙනාගෙන්ම අවසරයි. දැන් අගමැතිතුමිය කතා කරලා ගියාට පස්සේ මගේ කතාව කොහොමද අහන්නේ නේද? චුට්ටක් ඉන්න පුළුවන් තා ටිකක් කියලා. හරි. විශේෂයෙන්ම අපි පොඩ්ඩක් මතක් කරගන්න ඕනේ තුමිය කිව්වා වගේ අපි කරපු වෙනස බර අපිටම අමතක වෙමින් තියෙනවා. මොකද අපේ දෙමව්පියෝ අපේ දෙමව්පියන්ගේ දෙමව්පියෝ සහ අපිත් අපේ තරුණ කාලේ හැමදාම බලාපොරොත්තු වුණා අපේ රට සාධාරණ යුක්තිකරුක ආර්ථිකමය වශයෙන් ශක්තිමත් රටක් බවට පත් කරගන්න අවශ්‍ය දේශපාලන පරිවර්තනයක් කරගන්න ඕනේ. මේකට මිනිස්සු අරගල කරා, මියදුනා, සටන් කරා. සමහරලාට අපි හීනකින්වත් හිතුවේ නෑ මේ පරිවර්තනය කරගන්න පුළුවන්. ඒ පරිවර්තනය කොච්චරයිද කියනවා නම් අද මේ රටේ දේශපාලන බලය හොබවන්නේ ඔබ වගේ. ඔබගේ පවුල්වල ඔබගේ නෑදෑයෝ බොහොම අමාරුවෙන් ශිෂ්‍යත්වයෙන් ඉගෙන ගත්ත මධ්‍ය මහා විද්‍යාලයකට ගියපු අපහසුවෙන් විශ්වවිද්‍යාලයේ ගිහිල්ලා මේ මහ පොළවේ ගැටිච්ච පවුල්වල දරුවෝ දැරිවියෝ නැත්තම් දුවල පුතාලා තමයි මේ රටේ පාලන බලය දැන් හොබවන්නේ. ඒ කවදාවත් අපිට තිබ්බ ස්ථානයක් නෙමෙයි. මේක මහජනතාව එකතු වෙලා මහජනතාව නියෝජනය කරන්න මහජනතාවගෙන්ම පත් කරගත්ත ආණ්ඩුවක්. ඒකට තමයි අපි දිගටම මේකට කියන්නේ මහජන ආණ්ඩුවක් කියලා. මේ වෙනස කරගන්න පුළුවන් කියලා හීනකින්වත් අපිට හිතන්න පුළුවන් තත්ත්වයක් තිබ්බේ නැහැ. මොකද මාධ්‍ය බලය වැඩි, ධන බලය වැඩි, දේශපාලන බලය වැඩි. සාමාන්‍යයෙන් අපි වගේ පක්ෂයකට ජයග්‍රහණය කරන්න බිමක් තිබ්බේ නැහැ. නමුත් පහුගිය අවුරුදු 3-4 ඇතුළත අපි ගත්ත ක්‍රියාමාර්ග, අපි සංවිධානය වෙච්ච ආකාරය, අපි ඉදිරිපත් කරපු ප්‍රතිපත්ති මේ රටේ ජනතාව පිළි අරගෙන මේ දැවැන්ත දේශපාලන පරිවර්තනයක් කරලා තියෙනවා. ඒතර මේ දේශපාලන පරිවර්තනය රට ඉදිරියට ප්‍රගමනය කරන්න කරපු පරිවර්තනයක්. වංචාව දූෂණය කියන එකට සහ මුලින්ම තිත තිබිලා තියෙනවා. ඒක ආපස්සට හරවන්න ඕනද අපිට ආයේ? නෑ. ආර්ථිකයේ තිබ්බ තැන ඉඳලා ස්ථාවර වෙමින් ආර්ථික අවස්ථා උදා වෙමින් විපක්ෂය බලාපොරොත්තු වෙච්ච ආර්ථික කඩාවැටීම නොවි අපි ශක්තිමත් ඉදිරියට යමින් තියෙනවා. ආපස්සට යන්න ඕනද අපිට? නෑ. වංචාව දූෂණය නැවත්තන එකේ ඊළඟ කාරණය තමයි පහුගිය වංචා දූෂණය කරපු අයට දඬුවම් දෙන එක. ඒක අපි බලාපොරොත්තු වේගෙන් සිද්ධ නැති වුණාට ඒකත් ඉදිරියට යමින් තියෙනවා. අවශ්‍ය අනපනත් සම්මත වෙමින් තියෙනවා. රජයේ වංචාව දූෂණයට සම්බන්ධ වෙච්ච නිලධාරීන් 40ක් පමණ පහුගිය මාස 2-3 ඇතුළත ඉන්ටර්ඩික්ට් වෙලා නැත්නම් අත්අඩංගුවට පත් වෙලා තියෙනවා. අපිට හීනකින්වත් පරණ දූෂිත දේශපාලනය තිබ්බනම් ඒක හිතා ගන්න වෙන්නේ නැහැ. මේ වෙනකොට දේශපාලනයට සම්බන්ධ මම හිතන්නේ මහා ඇමති කෙනෙක් සහ ඔහුගේ ඒ අදාළ කණ්ඩායමක් දෙන්නෙක් අවුරුදු 16කට හිරේ ගිහින් තියෙනවා. හිටපු රාජ්‍ය අමාත්‍යවරු දෙන්නෙක් හිරේ විලංගු වැටලා තියෙනවා. මේවා වෙයි කියලා හිතනවද අපි ඇරෙන්න වෙන පක්ෂයක් ජයග්‍රහණය කරා? එහෙම අපි අහලා තියෙනවා. දැන් ඉදිරියට මේ විශේෂයෙන්ම වංචාව දූෂණයට එරෙහි වෙන්න අපි අවුරුද්දට කලින් අවුරුදු තෑග්ගක් ගෙනාවා. මොකක්ද අවුරුදු තෑග්ග? ඒක අපිට එච්චර තේරුන්නේ නැහැ නේ. දූෂිතයන්ට වංචනිකයන්ට අපේ ධනය හොරකම් කරපු අයට තෑග්ගක් දුන්නා. මොකක්ද ඒ තෑග්ග?
අනීතිකව අත්පත් කරගත් ධනය පවරා ගැනීමේ පනත. දැන් මෙහෙම පනතක් මීට කලින් අහලා තියෙනවා. ඇයි මේ පනත මගින් පුළුවන් කවුරු හරි නගර සභාවට ගිහිල්ලා රුපියල් 25000 පඩියක් අරගෙන අවුරුදු 2-3කින් මහා නිවාසයක් හදලා ඉඩම් 3-4ක් අත්පත් කරගෙන වාහනයක් අත්පත් කරගෙන තියෙනවා නම් අහන්න පුළුවන් කොහොමද ඔබතුමා 20000 පඩියෙන් ওই ටික හොයාගත්තේ කියලා. බැරි නම් කූරු ටික තියෙනවා ගනින්න පුළුවන්. හරි. විශේෂයෙන් මේ නඩු දාන්න ඉස්සෙල්ලා මේ පනතෙන් කරන්න පුළුවන් එක තමයි ඒ වත්කම් අත්පත් කරගන්න පුළුවන්. දැන් මෙතෙක් කල් එහෙම එකක් තිබ්බේ නෑ. වංචා දූෂණ චෝදනාවක් ඔප්පු කරලා අවසානයේ තමයි කරන්න පුළුවන්. ඒක ටිකක් දිග කාර්යයක්. ලංකාවේ තියෙන නීති පද්ධතිය අනුව චෝදනාවක් දාලා ඒකට සාක්ෂි හොයලා නඩු අහලා මාස ගණන් අහලා යනකොට අර අනීතික වත්කම් මේගොල්ලන්ට භුක්ති විඳින්න පුළුවන්. දැන් මේ පනතත් එක්ක ඒක කරන්න බෑ. ඒ නිසා තමයි දැන් බය වෙලා කෑ ගහන්නේ. ඒ නිසා තමයි දැන් වියරුවෙන් වගේ කෑ ගහන්නේ. ඒගොල්ලන්ට දේශපාලන බලයකුත් නැහැ, සමාජ පිළිගැනීමකුත් නැහැ. නමුත් වියරුවෙන් කෑ ගහනවා. අගමැතිතුමියගේ කතා අහනවද ඔයගොල්ලෝ පාර්ලිමේන්තුවේ? අගමැතිතුමිය මට කීප වරක් මම හිටපු අවස්ථාවලදී කියලා තිනවා මට තේරෙන්නේ නැහැ මේගොල්ලෝ අපිට මොකටද බයින්නේ? අපි මොන වරදක් කරාටද ඔයගොල්ලෝ අපිට බයින්නේ? ජනතාවගේ ධනය හොරකම් කරලා නැහැ. කැබිනට් එකේ රටට අහේනි කරන අහිතකර තීරණයක් කරන්නේ නැහැ. පොලිසියකට කෝල් කරලා බලපෑමක් කරලා නැහැ. විශේෂයෙන්ම අගමැතිතුමිය ඉස්කෝලේකට ළමයෙක් දාගන්න කියලා ලියුමක් දීලා නැහැ. අපි මේ ප්‍රදේශයේ මාස 4ක දේශපාලන බලය හොබවනවා කූඩුවට දාපු එක්කෙනෙක් අයින් කරන්න කියලා නැහැ. කැමති එක්කෙනාව කූඩුවට දාන්න කියලා නැහැ. ඉතින් මෙච්චර මොකුත් නොකරන යහපත් දේශපාලන සංස්කෘතියක් ක්‍රියාත්මක කරලා කැබිනට් එක 21කට අඩු කරලා අපේ වියදම් 3න් 1කින් විතර කපාගෙන ජනතාවගේ අදහස් අරගෙන ජනතාවත් එක්ක ඉස්සරහට එන ආණ්ඩුවකට විපක්ෂ ඉඳගෙන උදේ පාන්දර පැයකමාරක් බැනලා යනවා. ඔයගොල්ලන්ට පේන්නේ නැහැ නේ එහා පැත්තේ මොකද වෙන්නේ කියලා. ඒගොල්ලෝ පැයකමාරයි ඉන්නේ. උදේ 9:00 ඉඳලා 10:00 11 වෙනකල් තියෙන ප්‍රශ්න අහන්න පුළුවන් පැය දෙකක්. ඊට පස්සේ තමයි පාර්ලිමේන්තුවේ වැඩ කටයුතු පටන් ගන්නෙ. අර පැය දෙක ඇතුළතදී මොනවා හරි විකාර ටිකක් බැනලා කෑ ගහලා පැනලා යනවා. ටීවී එකට. හරි. ඕක තමයි විපක්ෂේ කාර්යභාරය. එතකොට දැන් මේ ක්‍රියාවලිය මේ ක්‍රියාවලිය කරන්න අපි කැඩිච්ච යල් පැන ගිය රෝද ගැලවිච්ච එන්ජින් එක අප්සෙට් ගියපු බස් එකකට අපි වගේම සාමාන්‍ය මිනිස්සු දාලා නේ අපි වගේම අපේ පවුල් වල අය වගේම අපිට රිලේට් වෙන්න පුළුවන් අපිට බිම හැංදීමක් අවබෝධයක් තියෙන මිනිස්සු දාලා දැන් මේ බස් එක ඉස්සරහට අරන් යන්න කියලා තියෙනවා. ඉතින් බස් එක ඉස්සරහට වේගෙන් යන්නේ නැත්නම් අපි මොකද්ද කරන්න ඕනේ? බස් එක ආපස්සට හරවන්න ඕනේ ඉස්සරහට තල්ලුවත් වෙන්න ඕනේ. තල්ලුවත්. අපි හදපු බස් එක අපි දාපු නියමු අපිපත් කරපු ආණ්ඩුව එහෙ නැති අපේ ආණ්ඩුව අපි ඉස්සරහට තල්ලු කරන්න. ආය ආපස්සට යන්න, වංචාව දූෂණයට යන්න, හොරකමට යන්න, පෞල් පාලනයට යන්න. ඒ පැත්තට අපිට දැන් යන්න ඕනේ අපේ දරුවන්ට. අපි මේ කරපු වෙනස ඓතිහාසිකයි. පරම්පරා දෙකක් එකතු වෙලා පරම්පරා 4කට කරගන්න බැරි වෙච්ච දේ අපි අපේ ඊළඟ පරම්පරා 10කට විතර කරලා තියෙනවා. ආයි මේක හරවන්න බෑ ආත්ම ගානකට. අපිට දැන් තියෙන හරියට මේ බදු මුදල් ටික කළමනාකරණය කරලා මහ ජනතාවගේ අවශ්‍යතාවයන් ඉෂ්ට කරගෙන මේ ආණ්ඩුව ඉස්සරහට යනවනම් ආය ආත්ම ගානකට මේ දේශපාලන සංස්කෘතිය වෙනස් කරන්න. මං කියන්නේ මාලිමාව ගැන නෙමෙයි. ඊළඟට තව ආණ්ඩුවක් ආවත් ඒක මේ මාලිමාවේ ආණ්ඩුවට වැඩිය හොඳ වෙන්න ඕන. අපි ආපහු අනික් සංස්කෘතියකට යන්නේ. ආයේ පෞල් පාලනයකට යන්නේ. ආයේ මැරවරයෝ තක්කඩි කෝට්ටේ නගරේ රජ කරන්නේ. කෝට්ටේ ඕගොල්ලෝ ගෙවන බදු මුදල් ටික ජනජය සිටි ජනරජ සිටි අර සිටි මේ සිටි කියලා නාස්ති කරන්නේ නේ. ඉතින් හොඳයි. එහෙනම් මේක ඉස්සරහට දැන් අපි تعلق කරගන්න ඕන.
ඒ වගේම තමයි අර සහෝදරයා කිව්වා හරි අපිට කෝට්ටේ මහනගර සභාවේ කෝට්ටේ ජනතාව විදියට 1,28,000ක් ජනතාව මේක ජීවත් වෙනවා. අපිට ප්‍රමුඛ අපිට දැවෙන ප්‍රශ්න 4ක් විතර තියෙනවා නගර සභාවටම විසඳන්න බැරි. නේ? පළවෙනි ප්‍රශ්නේ තමයි මේක වගුරු බිමක් ඉස්සර මේකේ ජෛව පද්ධතියක් හොඳට තියෙනවා. ඉස්සර වතුර බැහැලා ගියා. දැන් වතුර බැහැලා යන්නේ නැති ප්‍රශ්නයක් තියෙනවා. කානු ටික බ්ලොක් වෙලා, ඇල මාර්ග ටික බ්ලොක් වෙලා, ඒවට කුණු වැටිලා සම්පූර්ණ විනාශ වෙනවා. වැස්ස කාලෙට හැමතැනම යට වෙනවා. දැන් මේ ප්‍රශ්නෙට නගර සභාවට විසඳුමක් නැහැ. නගර සභාවට පුළුවන් කානුව සුද්ධ කරන්න විතරයි. මේ සමස්ත පද්ධතියම වෙනස් කරන්න දැන් මම ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවේ සභාපති වෙලා මුලින් මත ගහපුවේ ඕකට. හැබැයි අපිට නගර සභාවෙන් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් මේ ප්‍රශ්න විසඳන්න බෑ. රුපියල් බිලියන 5ක විතර ආයෝජනයක් අවුරුදු 5ක් 10ක් ඇතුළත සුද්ධ කළා තමයි මේ සමස්ත පද්ධතිය වෙනස් කරගන්නේ. ඒතොර ඒක කරන්න අපිට මධ්‍යම ආණ්ඩුවේ සහාය ඕනේ. ඒකට අවශ්‍ය කරන යෝජනා ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුව හරහා නගර සභාව හරහා අපි මධ්‍යම ආණ්ඩුවට දෙන්න ඕනේ. එහෙම නැතුව කොහොමද ඒක වෙනස් කරගන්නේ? ඊළඟට අපි ගත්තොත් එහෙම නිවාස ප්‍රශ්න. මේ ප්‍රදේශයේ ඉන්නවා දැන් අපි මෙතන ටිකක් සුව පහසුවට හිටියට පවුල් 1300ක් ගෙයක් නැතුව. ස්වාමීන් වහන්සේ දන්නවා බණ්ඩාරනායකපුර තත්ත්වය. නගර සභාවට පුළුවන් දේ ජනතාවට ගෙවල් හදලා දෙන්න. ඒ ජනතාවට ගෙවල් හරි මොනවා හරි යෝජනාවක් කරන්න පුළුවන් මධ්‍යම ආණ්ඩුව. දැන් මේ අද උදේ නිවුස් එක ආවා කැබිනට් එක තීරණය කළා තියෙනවා අර ගෙවල් හදාගන්න ලක්ෂ 7මාරක තිබ්බ ආධාරය ලක්ෂ 10කට වැඩි කරා. කාට හරි ඉඩමක් තියෙනවනම් ඒක හදාගන්න ආණ්ඩුව උදව් කරා. කාට හරි ගෙයක් දෙනවනම් අවම වශයෙන් වර්ග අඩි 550ක ගෙයක් දෙන්න. හොඳ නැද්ද? මීට කලින් පාලකයෝ අපේ ප්‍රදේශයේ ජනතාවට ජීවත් වෙන්න දීලා තියෙන ගෙවල් වල සයිස් එක කුස්සිය නිදා ගන්න කෑල්ල ළමයා පාඩම් කරන කෑල්ල තුනම එකයි. මහා ධනස්කන්ධයක් විනාශ කරේ මේ මිනිස්සුන්ට අවශ්‍ය කරන අවම පහසුකම හිසට වහලා ඒකට ප්‍රමුඛත්වය දෙන්න බැරි වුණා පහුගිය ආණ්ඩුවේ. ඒතර කෝට්ටේ ප්‍රදේශයේ ජනතාවගේ 1300කගේ හිසට වහලක් ලබා දෙන වගකීම නගර සභාවට තනියම ගන්න බෑ. ඒකට මධ්‍යම ආණ්ඩුවට ප්‍රතිපාදන ඉල්ලලා අඩුම තරමේ වසරකට 300ක්වත් මේකෙන් ගොඩ දාන්න ඕන. අරුණෝදය මාතේ ප්‍රොජෙක්ට් එක දැන් ලබන මාසේ පටන් ගන්නවා. එතන පවුල් 300කට නිවාස හම්බෙනවා. නවත්තලා තිබ්බ ප්‍රොජෙක්ට්. හරි. හැබැයි ඒවා මධ්‍යම ආණ්ඩුවේ සහාය ඕනේ. ඊළඟට මේක පුරාවට පැතිරලා ගියපු කුඩු විවසන. මොන කොට්ටාස් සභාවට ගියත් මොන ආසනයට ගියත් මගෙන් හැමෝම ඉල්ලන්නේ මේ කුඩු ප්‍රශ්නට මැදිහත්. ඉතින් මම മന്ത്രി වෙච්ච වරේක් වෙච්ච දවස් ඉඳලා පොලිසියට යනවා. හිටපු ස්ථානාධිපතිතුමත් එක්ක වැඩ කරන්න උත්සාහ කරා. දැන් අලුතෙන් ආපු ස්ථානාධිපතිතුමත් එක්ක වැඩ කරන්න උත්සාහ කරනවා. මිරිහානේ පොලිසියේ අලුතෙන් ආපු මහත්මයාත් එක්ක වැඩ කරන්න උත්සාහ කරනවා. සංකීර්ණ. මොකද කෝට්ටේ තියෙන්නේ කුඩු බෙදා හැරීමේ ව්‍යාපාර. කුඩු නෑ කෝට්ටේ. අල්ලන්න. කෝට්ටේ කුඩු බෙදන 38 දෙනෙක් ඉන්නවා නම් වලින් දන්න. ඕනනම් කියන්න. හරි. හැබැයි අපේ තියෙන නීති පද්ධතිය අනුව ග්‍රෑම් 2කට වැඩි අඩු වෙනවා. මේගොල්ලෝ දවසකට 5යි විකුණන්නේ. පොඩි පැකට් 5. දෙනලද අවස්ථාවක ඇල්ලුවොත් අතේ තියෙන එක පැකට් එක. ඒ පැකට් එක ග්‍රෑම් 2කට අඩුයි නම් දැම්මට වැඩක් නැහැ. මොකද දඩයක් ගෙවලා එන්න පුළුවන්. ඊට වඩා පොඩ්ඩක් අල්ලලා දැම්මොත් සති 2ක් යනවා. ටිකක් වැඩිපුර පහම එක පාට අහු වුණොත් මාස 6ක් දාන්න පුළුවන්. ඔච්චරයි පොලිසියට කරන්න පුළුවන්. අපිත් වැරදියට අවබෝධයෙන් ඉන්නවා මේ පොලිසිය මහත්තුරුත් හැමෝම මේකට සම්බන්ධයි. නෑ ඒක සම්බන්ධතාව තියෙන කීප දෙනෙක් ඉන්නවා. ඒක අපි අත්දැකලා තියෙනවා.
නමුත් සමස්තයක් විදිහට පොලිසියත් සෑහෙන උත්සාහයක් දරනවා. අල්ලලා ගිහින් දැම්මම ආපහු එනවා. ඒකම කරනවා. නීති පද්ධතියේ ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් ඒව වෙනස් කරගන්න. ඊළඟට පොලිසිය ඉන්න මහත්තයා මේ පැය ගිහිල්ලා කුඩු අල්ලන්න. ඒ මහත්තයාගේ පවුල ඉන්න තැන, දරුවෝ ඉන්න තැන අරගොල්ලෝ දන්නේ නැද්ද? ඒ නිසා මේ කුඩු ව්‍යවසනයේ නවත්තන්න ආකාර දෙකකින් වැඩ කරන්න. එකක් තමයි මධ්‍යම පොලිසිය. එහෙම නැත්නම් ජාතික මට්ටමේ අපේ ආසනයට මැදිහත් වීමක් කරන්න ඕනේ. ඉතින් ඒක අපි ඉස්සරහට අපි හිතනවා ජනාධිපතිතුමා ඒ ක්‍රියාවලිය තවත් තීව්‍ර කරයි. දැන් පළාත් කීපයක මේ කුඩු අල්ලන වැඩේ පටන් අරන් තියෙනවා. ඊළඟට විශේෂයෙන්ම අනිත් පැත්තෙන් අපිට කරන්න තියෙන්නේ නගර සභාවත් ආවහම අපිට අගමැතිතුමියගෙත් සහාය තියෙනවා. අපි 11 වසරේ ඉඳලා දරුවෝ උසස් අධ්‍යාපනයට යන්නේ නැති දරුවෝ අපි පොදු වැඩපිළිවෙලක් ඇතුළට ගේන්න අවශ්‍යතාවයක් තියෙනවා. ඒක කරොත් විතරයි අපිට මේ උවදුරෙන් යම් කිසි සාහනයක් ලබන්නේ. ඒකත් නගර සභාවට විතරක් කරන්න පුළුවන් වැඩක්. අනේක නිසා තමයි මම මේ කියන්නේ මධ්‍යම ආණ්ඩුවයි මහනගර සභාවයි ප්‍රාදේශීය ලේකම් කාර්යාලයයි පහත් බිම් එකයි UDA එකයි පළාත් සභාවයි මේ ඔක්කොම එකතු වුණොත් තමයි මේ කෝට්ටේ අපිට දැවෙන ප්‍රශ්න ටික විසඳ ගන්න පුළුවන්. එතකොට මේ ක්‍රියාවලිය කරන්න ඔයගොල්ලෝ බදු ගෙවනවා නගර සභාවට. වාරි 50 බදු ගෙවනවා. බිලියන 2.1ක් එකතු වෙනවා කෝට්ටේ මහනගර සභාව. ඒ වුණාට ප්‍රමුඛතාවයන් වලට වියදම් වුණේ නැහැ. ඔක්කොම සුදු අලි අනවශ්‍ය ප්‍රොජෙක්ට් මේවට තමයි වියදම් වුණේ. අපේ කානුවල ප්‍රශ්න ටික අඩුම තරමේ කෝට්ටේ මහනගර සභාවට අලුතෙන් කුණු අදින කම්පැක්ටර් එකක් අරන් නැහැ පහුගිය අවුරුදු 10ට. තියෙන 14ක් තියෙනවා 14න් දෙනල දවස්තාවක 6ක් කැඩිලා. දැන් මට මිනිස්සු විහිළු කරනවා නියෝජ්‍ය ඇමති කෙනෙක් නේද මොකද නගරේ කුණු අදින්නේ. එහෙම නැතුව ඕගොල්ලෝගේ මේ පහුගිය මාස 3 ප්‍රශ්න විසඳන්න විදිහක් තිබ්බේ නැහැ. අපිට එක එක ආසන වලින් කියනවා කුණු ඇදලා නැහැ මේ අද මෙහෙම කියලා WhatsApp එකේ කියනවා කොමසාරිස්තුමියට කතා කරනවා එතුමිය මැදිහත් වෙනවා. අර තියෙන ට්‍රැක්ටර් රටෙන් තමයි මේක බැලන්ස් කරන්නේ. දැන් අපි තීරණයක් ගත්තා ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවේ කුණු කම්පැක්ටර් දෙකක් ගන්න තව අලුතෙන් ෆ්ලීට් එකක් ගන්න. ඒක තමයි විසඳුම. ඊට පස්සේ ඒකෙන් එහාට ගියාම සේවක අකාර්යක්ෂමතාව. වෙලාවට ඩ්‍රයිවර්ලා ඉන්නේ, වෙලාවට සේවකයෝ ඉන්නේ, වෙලාවට එක ගියාම ගියේ නැති වුනහම ජනතාව වැඩට ගිහිල්ලා කුණු ටික ඇලට දාලා. කියන්නේ කුණු අදිනවා කියන එක වෙලාවට නිශ්චිත මොහොතේ වෙන්න ඕන දෙයක්. මම 1994 වාසනාවක් තිබ්බා අවුරුද්දක් එංගලන්තේ ජීවත් වෙන ලිවර්පූල් නගරේ. පොඩි කාලේ. ශිෂ්‍යත්ව කරලා අවුරුද්දක් හිටියා. මට ඒ කාලේ ඒ රටේ තිබ්බ නගරයක අරික් කාලක්වත් අපේ කෝට්ටේ නගර සභාවේ නැහැ. උදේ 7යි කාල වෙනකොට එනවා කුණු ට්‍රැක්ටරේ. අපි උදේ 7 වෙනකොට ගිහිල්ලා කොළපාට බින් එකට කුණු එක දාලා එනවා ඒගොල්ලෝ ඇවිල්ලා ඒක ගන්න. කිරි ටික එනවා උදේට වෙලාවට. පත්තරේ එනවා. පයින් ඉස්කෝලේ යන්නේ. කුණු කෑල්ලක් නැහැ. ගෙදර තියෙනවා ගහලා බස් රථ එන වෙලාවල්. 7:30 වෙනකොට ගිහිල්ලා හරියට හිටගත්තාම බස් හෝල්ට් එකේ බස් එක එනවා. හරි මේ 1994 අපි ඉන්නේ අද 2025. එතකොට මේ පුංචි කාලේ මගේ ඔළුවේ ඇඳිච්ච චිත්‍රයවත් මගේ රටේ අග නගරේ දකින්න නැහැ. මේ තක්කඩි පාලකයෝ කරපු වැඩ. සල්ලි මදි නෑ නගර සභාවට හොඳටම සල්ලි තියෙන ඔය පොඩි ටික කරන්න. කුණු ටික ඇදලා සෞඛ්‍ය ප්‍රශ්න විසඳලා පෙරපාසල් ප්‍රශ්න විසඳලා ප්‍රවාහන ප්‍රශ්න විසඳලා මේ ටික කරන් නගර සභාවට ඇත්තරම් ප්‍රතිපාදන තියෙනවා. හැබැයි අරෝෂ සහෝදරයාගේ කර මත ණය කන්දකුත් තියලා තමයි මුන් ගිහින් තියෙන්නේ. ජනජය සිටියකට ගත්ත ණය වලට පොලිය ගෙවන්න තියෙනවා අපිට තව අවුරුදු 7.
තව නොගෙවපු බිල් තියෙනවා. ඩිස්පියුට් තියෙනවා. බාගෙට අතරට දාපු ජන රජ සිටියක තියෙනවා මොකද කරන්න කියලා හිතා ගන්න බැරුව ඉන්නේ දැන්. ඒ ජන ජය සිටියක ගොඩ දාලා තමයි ඊළඟ ගැන හිතන්න වෙන්නේ. නුගේ ගොඩ වෙළඳ සංකීර්ණය අද වෙනතුරු අලුත් ව්‍යාපෘතිය කරගන්න බැරුව වෙලා තියෙනවා. වැලිකඩ ප්ලාසා එක ගරා වැටෙනවා. ලේසි පහසු වැඩක් නෙමෙයි. හැබැයි අපි ඔක්කොම එකතු වුණොත් මේවා එකින් එක විසඳ ගන්න පුළුවන්. දැන් සමහරලාට ඔබතුමාලා දන්නේ නැතුව ඇති දැන් අපි മന്ത്രിවරයෙක් පත් කරගත්තා මූ මොනව කරාද දන්නේ නැහැ පහුගිය මාස තුනේ කියලා. ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවේ සභාපති කියන තනතුර තමයි මට ලැබුණේ. එතකොට මට පුළුවන් මේ නගරයට දායක වෙන නගර සභාව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය UDA එක රෝඩ් ඩෙවලොප් මේ ඔක්කොම එක සම්බන්ධීකරණ කමිටුවේ රැස් වෙනවා. අපි ඒකෙදි ප්‍රශ්න 40කට විතර මේ වෙනකොට සාධනීය විසඳුම් හොයලා තියෙන සමහර පැතිවල මේවා පොඩ වෙනස් වෙලා තියෙනවා. අපි මහජන දින 4ක් කරලා තියෙනවා. මේකෙම පුරවැසියෝ 130කට විතර වැඩි අපි හම්බෙලා ප්‍රශ්න සමහර ඒවා විසඳලා තියෙනවා. හැබැයි පරණ ක්‍රමයට නෙමෙයි ස්වාමීන් වහන්සේ. පන්සල් වලට රූෆ් টොප් සෝලා දෙන්න කියලා යෝජනාවක් ආවා. අපි ඒව අස්සම් කරලා ඇරියා. ඒක පන්සලක ස්වාමින් වහන්සේ කෙනෙක් ඇවිල්ලා මට කියනකම් මන් දන්නේ නැහැ එහෙම එකක් වුණා කියලා. වෙන්දට නම් නේද? බෙර ගහලා මල් මාලා දාලා ගිහිල්ලා තමයි සෝලා එක ඔන් කරන්නේ. අපි එහෙම දේශපාලනයක් කරන්නේ නැහැ. පොලිසියට මම දෙපාරක් කතා කරලා තියෙනවා. දෙපාර. අර්බුදයක් වෙච්ච වෙලාවක මොකක් හරි ගැටුමක් වෙච්ච වෙලාවක ඒ කියන පොඩ්ඩක් මැදිහත් වීමක් කරන්න ඉක්මනට බලන්න කිව්වා. දරුවෙට ගහලා කොහේ හරි ප්‍රශ්නයක් තිබ්බා ඒක බලන්න කිව්වා. එහෙම නැතුව කූඩුවට දාපු එක්කෙනෙක් අයින් කරන්න කියලා මං පොලිසියට කතා කරලා නැහැ. ඒ නිහඬභාවය තමයි අපේ දේශපාලන සංස්කෘතියම. අපි ආකෘතියක් හදලා තියෙනවා. කොට්ටාස සභාවට ඕගොල්ලෝ ප්‍රශ්න දුන්නා මේ කොට්ටාස සභාවේ ප්‍රශ්න ටික මගේ ලේකම් මහත්මයාට එනවා. ඒක අපි අදාළ තැන් වලට යොමු කරනවා ප්‍රශ්න ටික විසඳනවා. අපි දන්නේ නැහැ විසඳන්න. අපි නගර සභාවට නගර සභාවේ කොමසාරිස්තුමියට ගැටලු 50ක් විතර මේ වෙනකොට යොමු කරලා මම හිතන්නේ 75ක් විතර සාධනීය විසඳුම් හම්බුනා. ඉතින් මේ යාන්ත්‍රණයනේ අපිට හදාගන්න. මේ යාන්ත්‍රණය තවත් ශක්තිමත් වෙනවානේ මේ ඔක්කොම සභාවට ගියා. තව අපිට ඕනද සජබෙන් කට්ටිය? තව පොහොට්ටුවෙන් කට්ටිය ඕනද සභාවට යවන්න? පුටුවෙන් අය? මේගොල්ලෝ තමයි මේවට වග කියන්න ඕනේ. මේ අර්බුද සියල්ලටම වග කියන්න ඕනේ ඒගොල්ලෝ. ඉතින් විපක්ෂයට චෝදනා නැහැ. ආර්ථිකය ස්ථාවරයි. ආගම් ભેද, ಜಾති ભેද නැහැ. උතුර දකුණ නැගෙනහිර ඔක්කොම යාවෙලා සාධනීය අයවැයක් ඉදිරිපත් වෙලා රටේ ආන්තිකම ජනතාවට අවශ්‍ය කරන ප්‍රතිපාදන ලැබිලා නේ අස්වැසුම දීර්ඝ කරලා වැඩිහිටි දීමනා වැඩි කරලා ගොවියොන්ට ආධාර දීලා දීවරයන්ට ආධාර දීලා පාසල් දරුවන්ට පොත්පත් ආධාරයක් දීලා රාජ්‍ය සේවකයන්ගේ පඩි වැඩි කරලා පෞද්ගලික අංශයේ උපයන විට බද්ධ යම් කිසි ප්‍රමාණයකින් අඩු කරලා ආණ්ඩුවට කරන්න පුළුවන් උපරිම මේ වෙනකොට කරලා තියෙනවා. විපක්ෂයට කියන්න දෙයක් නැහැ. දැන් විපක්ෂයට කියන්න පුළුවන් එක දෙයයි. මොකද්ද? නොකියව දේ. විපක්ෂයට කියන්න පුළුවන් දැන් නොකියව දේ. චතුරංග අබේසිංහ මෙහෙදී මෙහෙම කිව්වා කියලා හෙට බොරුවක් ලියනවා දැන්. මොන බාන්න. ඒක තමයි ෂයාවේ. ඒක මං ජීවිතේට කොහෙවත් කියපු නැති එකක් ලියනවා. අනුර සහෝදරයා කොහෙවත් කියපු නැති එකක්, හරිනි සහෝදරිය කොහෙවත් කියපු නැති එකක් ඒගොල්ලෝ පෝස්ට් එකක් විදියට ලියනවා. ලියලා ඒක මත බනිනවා. ඉතින් මාර වැඩක් නේ ඒක. දැන් අපි කියපු නැති එකට බැනුම් ගන්න. වෙන මොකුත් නැහැ ඒක. වෙන මොකුත් මං අර හරිනි සහෝදරියේ පාර්ලිමේන්තුවේ අහනවා වගේ අපි මොන වරදක් කරාටද? ඒ වරද තමයි උන්ට ආයේ ආත්මිකට මේ රටේ මහජන ධනය කොල්ල කණ්ඩ වෙන්නේ. ඒ වරද තමයි අපි කරලා තියෙන්නේ. ඔබතුමියලා මෙතන ඉන්නවා. මාලිමාවට ඡන්දෙ දුන්න 68ක්, මාලිමාවට 20ක් ඡන්දෙ දුන්නේ නැහැ ස්වාමින් වහන්සේ බයි. ඔබ වහන්සේගේ පන්සලටත් කොලේ එන්නේ නැති සමගි ජන බලවේගයේ හර්ෂ මහත්තයාගේ කණ්ඩායම බෙදපු අපි ආවොත්
බුදුදහම නැති කරනවා. අපි ආවොත් බුද්ධාමයට තියෙන ප්‍රමුඛත්වය නැති වෙනවා. ආගම ධර්මය නැති වෙනවා. ආර්ථිකය කඩන් වැටෙනවා. මුන්ට ඉංග්‍රීසි බෑ. මුන්ට විදේශ සම්බන්ධතා නැහැ. ඉතින් අනේ ආවහම ගෙවල් අත්පත් කරගන්නවා. ඉඩ කඩන් අත්පත් කරගන්නවා. එහෙම බය වෙලා 120ක් විතර අපිට ඡන්දෙ දුන්නේ නැහැ. දැන් ඒ අය අපිට ඡන්දෙ දෙනවා මේ පාර. හරි. මට හම්බුණා කෙනෙක් ඒ පවුල් 4ක් 5ක් ඉන්න ෆැමිලි එකක් ජනාධිපතිවරණයට ඉස්සෙල්ලා කට්ටිය පවුලේ හැමෝම කට්ටිය ගෙන්නලා කතා වුණාලු පවුලේ ගෙවල් 3ක් තියෙනවා අනුර දිසානායක දිනනොත් කොයි දෙකද අතාරින්නේ කියලා. ඒ තරම් මිනිස්සුන් බය කරා ස්වාමීන් වහන්සේ. ඒ තරම් බය කරා. බොරු කියලා දැන් ඒගොල්ලෝ කියන අපි බොරු කිව්වා කියලානේ. ඔය කියපු අජිත් පී පෙරේරා මහත්මයා මේ ළඟදී වීඩියෝ එකක් මට හම්බුණා. බුදු අම්මෝ ඒ ආගම ධර්මයේ සිංහල ජාතිය ගැන තිබ්බ කැක්කුම. හරි. එතකොට ඒක නැති වෙලා හොරකම් කරන්න තිබ්බ chance එක නැති වෙලා දැන් මං අමාත්‍යාංශේ මාස 4ක් අද මං අපේ නිලධාරීන් මණ්ඩලය හම්බෙලා ඊයේත් අවුරුද්දට මං කතා කළා කිව්වා මේ නිලධාරීන් කාටවත් මමවත් ඇමතිවරයවත් කිසිදු බලපෑමක් කරලා තියෙනවද පහුගිය මාස 4 අඩු ගානේ රාජකාරී බලපෑම ටෙන්ඩර් පාස් කරන්න නෙමෙයි ප්‍රොජෙක්ට් කරන්න නෙමෙයි ව්‍යාපෘති තම තමන්ගේ යාළුවන්ගේ ව්‍යාපෘති කරන්න නෙමෙයි අඩුම තරමේ තමන්ගේ රාජකාරියටවත් අපි අනිසි බලපෑමක් කරලා තියෙනවද? එහෙම නෙමෙයි අමාත්‍යාංශ රන්නු. එහෙම නෙමෙයි රන්නු. දැන් ඒ කට්ටියගෙන් යැපිච්ච කට්ටියට තමයි මේ වේදනාව තියෙන්නේ. සාධාරණයිනේ. දැන් ඒ ගෙවල් වලට ආදායම් එන්නේ නැතුව ඇති. කොමිස් හම්බෙන්නේ නැතුව ඇති. ටෙන්ඩර් හම්බෙන්නේ නැතුව ඇති. නේද? ඉතින් තව මං හිතන්නේ ඔබතුමාලා දන්නේ නැති දෙයක් කියන්නම් අපි මේ කෝට්ටේ ආසනයට මේ වෙනකොට මිලියන 70ක් පාස් වෙලා තියෙන්නේ. ඡන්දෙට කලින් මොකුත් කරගන්න බැරුණා තමයි. නමුත් මිලියන 70ක් පාස් වෙලා තියෙන්නේ පාරවල් කීපයකට සංවර්ධන ව්‍යාපෘති කීපයකට ඇල්ල දොලවල් වල යම්කිසි ප්‍රමාණයකට අපි ටිකක් ඉල්ලුවා. නමුත් අපිට හම්බෙලා තියෙනවා 70ක්. ඒකෙන් අපි සාධාරණ වැඩපිළිවෙලක් ඉතිරි මාස කීපෙදි කරනවා. ඔයගොල්ලෝ දන්නේ නැතුව ඇති. ගිය අවුරුද්දේ විමධ්‍යගත ප්‍රතිපාදන වලින් කෝට්ටේට මිලියන 144ක් ලැබිලා තියෙනවා. මොන හරි වෙච්ච දෙයක් තියෙනවද දන්න? හිටපු මන්ත්‍රීවරුන්ට. හරි. ඉතින් මෙන්න මේ தත්ත්වය තමයි අපි වෙනස් කරන්න හදන්නේ. ඉතින් මම අනික් පැත්තෙන් පොඩ්ඩක් කිව්වොත් අපේ අමාත්‍යාංශය යටතේ දැන් මේ ප්‍රදේශයේ අස්වැසුම ගන්න 2000ක් ඉන්නවා. තව කොච්චරද ප්‍රමාණයක් ඉල්ලලා තියෙනවා. ඒතර අපි දන්නවා මේකේ සමහර අයට නොලැබියවතු අය ඉන්නවා. සමහරුන්ට සදාකාලිකව ලැබෙන අය. එහෙම වෙන්න බෑනේ. ආර්ථිකය සංවර්ධනය වෙනවනම් සමෘද්ධිය ලැබෙන ප්‍රමාණය එන්න අඩු වෙනවා. ඒතර අපි මේකට හරි විද්‍යාත්මක වැඩපිළිවෙලක් දියත් කරාම විශේෂයෙන්ම මගේ අමාත්‍යාංශය යටතේ තියෙන ව්‍යවසායකත්ව අවස්ථා, ව්‍යාපාරික අවස්ථා අපි හරියාකාරයෙන් මේ මහ පොළොවට බැස්සුවම මේ දරිද්‍රතාවයේ ප්‍රශ්නේ අපිට අවුරුදු කීපයක් යනකොට අඩු කරගන්න පුළුවන්. සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරවල ණය අර්බුදයට සාධනීය විසඳුමක් හොයමින් සිටිනවා. දෙන්න පුළුවන් తాවකාලික විසඳුමක් දීලා පරාටේ නීතිය කුඩා ව්‍යාපාරවලට ක්‍රියාත්මක වීම අපි කල් දාලා තියෙනවා. ඒකට සාධාරණ විසඳුමක් හොයමින් ඉන්නවා. ජාතික ඵලදායිතා ලේකම් කාර්යාලයේ ජාතික ඵලදායිතා වැඩපිළිවෙල මේ අවුරුද්දට 2026ට අපි නැවත ආරම්භ කරලා තියෙනවා. ව්‍යාපාරවලට තියෙන ඉඩම් ප්‍රශ්නට විසඳුම් හොයමින් තියෙනවා. ඒතර මේ අපනයන සංවර්ධන ක්‍රියාවලිය ශක්තිමත් කරමින් තියෙනවා. මේ වගේ විවිධාකාර වැඩ අමාත්‍යාංශය හරහා සිද්ධ වෙනවා. ඒ අමාත්‍යාංශවල වෙන වැඩපිළිවෙළවල් මහ පොළොවට ගේන්න මධ්‍යම ආණ්ඩුවයි මහනගර සභාවයි එක් වෙලා ඒ මහනගර සභාවේ කොට්ටාස් සභාවල ඉන්න සමාජික සහභාගිකව විදියට ඕගොල්ලන්ට පළාතේ තියෙන යෝජනා දුන්නොත් අපිට එකින් එක ප්‍රමුඛත්වය අනුව කරන්න පුළුවන්. ඔක්කොම එකපාරට කරන්න බෑ. ප්‍රමුඛත්වය අනුව වඩාත්ම වැදගත් මොකද්ද? ඒ දේ අනුව 1 2 3 කියලා අවුරුදු කීපයක් යනකොට මේ ප්‍රශ්නේ විසඳන්න පුළුවන්. ඉතින් ඒ නිසා
මම අවසාන වශයෙන් කියන්නේ ආපස්සට යන්න දෙයක් නැහැ. ඉස්සරහටයි බස් එක දැන් තල්ලු කරන්න ඕන. බස් එකේ ඉන්න ඩ්‍රයිවර්වත් කොන්දොස්තරවත් නේද? බස් එකේ නැගලා ඉන්න අය ගැනවත් අපිට අවිශ්වාසයක් නැහැ. අපි මේකට ආවේ මේකේ läගලා ඉන්න නෙමෙයි. අපි මේ බස් එක හරි ට්‍රැක් එකේ දාලා මේ රට හරි සංවර්ධන මාවතකට දාලා අපි ස්ටෑන්ඩඩ් සෙට් කරලා නගරයක් වුණා මෙහෙමයි. මේ කෝට්ටේ සංචාරක කර්මාන්තයට අපි දැන් දියත් කරලා තියෙන්නේ ජූලි මාසෙ ඉඳලා. කැමති නැද්ද කෝට්ටේට සංචාරක කර්මාන්තයට? අපේ තියෙනවා සංස්කෘතික නැත්තම් අපේ ඉතිහාසයේ ප්‍රෞಢත්වයක් තියෙනවා කෝට්ටේ අගනුවර රාජධානියක් මේ. කෝට්ටේ රාජධානිය තියෙන දේවල්ම තමයි පොළොන්නරුව ගිහිල්ලා බලන්න. එතකොට කොළඹ හොටෙල් වල හිර වෙලා ඉන්න සංචාරකයන්ට එතනින් ගිහිල්ලා උදේට බස් එකේ නග්ගගෙන ඇවිල්ලා මෙතනින් අපේ දියතු වෙන ගාවින් බැහැලා අපේ අර කල්චරල් ට්‍රයැන්ගල් එකේ ඇවිදලා අපේ ගමින් මේ සංස්කෘතික අංගයක් බලලා තව කොහෙන් හරි කෑම ටිකක් කාලා ආයෙ හවස 6:00 වෙනකොට කොළඹට ගිහිල්ලා බස් යන්න බැරිද? ඒතර ඒක වටේ අපිට හැදෙන ආර්ථික අවස්ථාවට ඒක වටේ අපිට හැදෙන සංචාරක අවස්ථාවට සංස්කෘතික අවස්ථාවට කුඩා ව්‍යාපාරිකයන්ට හම්බෙනවා මේවා මෙච්චර කාලයක් කරේ නැහැ. ඉතින් ඒවට අවශ්‍ය කරන පිඹුරුපත් මේ වෙනකොට සකස් වෙමින් තියෙනවා. මම දන්නවා මහ ජනතාව එච්චර ප්‍රමාණයක් දන්නේ නැහැ. නමුත් මේ සියල්ල සිද්ධ වෙන්නේ අරමුණක් සහිත උවමනාවක් සහිත දේශපාලන යාන්ත්‍රණයක් ආපු නිසා. නිලධාරීන් එදත් හිටියා. රාජ්‍ය සේවකයෝ එදත් හිටියා. හැබැයි ඒගොල්ලන්ට දෙන්න ඕන ඉන්ස්පිරේෂන් එක, මොටිවේෂන් එක, උනන්දුව දේශපාලන යාන්ත්‍රණයෙන් ඇවිල්ලා තියෙනවා. අද රාජ්‍ය සේවකයාට හොරකම් කරන්න හිතෙන්නේ නැහැ, ලැජ්ජ හිතෙනවා. ඒ තමන්ගේ ඇමතිවරයා ඊළඟට අපේ එන මේ නගරාධිපතිවරු, උපනගරාධිපතිවරු, සභිකයෝ හොරකම් කරන්නේ නැති වුනහම නගර සභා සේවකයාටත් නේද? තමන්ගේ අදාළ කාලය තුල උපරිම සේවය දෙන්න හිතෙනවා. එහෙම නොවුනොත් ඔහු ලැජ්ජාවටපත් වෙනවා. ඒ විදිහට තමයි දැන් අමාත්‍යාංශ දුවන්නේ. ඇමතුමයි මායි 9ට වැට්ට ගියාම 6 7 8 වෙනකල් ඉන්නවා. රාජ්‍ය සේවකයෝ 4යි කාලට යනවා. පොඩ්ඩක් හිතට අමාරු ඇති ඒගොල්ලන්ට. නමුත් ඒ මිනිස්සුන්ව පත් කරලා තියෙන තැන ඒක. එක එක හිටපු ඇමතිවරුන්ගේ පළාත් වලින් තමයි සේවයට බඳවගෙන තියෙන්නේ. ඉතින් 4යි කාලට යන්න වෙනවා තමයි. නැත්තම් ගෙදර යන්න වෙන්නේ නැහැ. ඊට පහුවෙන්ද එන්න වෙන්නේත් නැහැ. හරි. ඉතින් මේ වගේ සංකීර්ණ තත්ත්වයක් ඇතුලේ තමයි මේක ඉස්සරහට තල්ලු කරන් යන්නේ. ඉතින් මම කියන්නේ ආර්ථිකය ස්ථායී වෙලා තියෙනවා. නීති පද්ධතිය ශක්තිමත් වෙමින් අපි ඒකට අවශ්‍ය කරන ඕගොල්ලෝ නිකමටවත් හිතනවාද අපි මෙච්චර අමාරුවෙන් අරගල කරලා අපේ සමාජිකයෝ මියදිලා මුංග ලේසියෙන් අතාරී කියලා හිරේ දාන්න නැතුව අපිට මඤ්ඤං වෙන්න අපිට පිස්සු වෙන්න නීතියේ ගන්න පුළුවන් උපරිම ශක්තිය අරගෙන මුං ඇතුළට දාන එක දානවාමයි කෝට්ටේ මහනගර සභාවෙන් හොරකම් කරපුන් ගැන ඔබතුමාලා විස්තර දන්නවා නම් සියා බොග් එකට ගිහිල්ලා ඇප්ලිකේෂන් එක කම්ප්ලේන් එක දාන්න අපිත් උදව් කරන්න. ඒ කියන්නේ වංචා සහ දූෂණ කොමිෂන් සභාව තියෙනවා. ඕගොල්ලන්ට හිතනවා නම් ගමේ එක්කෙනෙක් ඉන්නවා එයා එකපාරට ලොකු වුණා අපිට ෂුවර් නෑ කියලා ගිහිල්ලා දාන්න. හරිද? ව්‍යාපාරිකයෝ සාමාන්‍ය මිනිස්සු ගැන නෙමෙයි මම මේ කියන්නේ දේශපාලනයට සම්බන්ධයි ඔයගොල්ලෝ දන්න. ඔයගොල්ලෝ දන්නවා මෙයා සබිකයෙක් හිටපු. මෙයා සබිකයාගේ අයියා. මෙයා සබිකයාගේ නැන්දා. මෙයා තමයි කොන්ත්‍රාත් කරපු එක්කෙනා. එහෙම කියලා දන්නවා නම් සැකයක් තියෙනවා නම් ගිහිලා දාන්න පරීක්ෂණේ සිද්ධ වෙනවා. ඒකට තමයි පනත කෙනා. ඒකින්ද ඔය කාටවත් ලේසියෙන් යන්න වෙන්නේත් නැහැ. ලේසියෙන් ගැලවිලා යන්න වෙන්නේත් නැහැ. ඒ සඳහා තමයි ජනතාව මේ ජාතික ජන බලවේගය පත් කරේ. මොකද අපිට කරපු මේ අගතියට අර මං කියපු එංගලන්තේ 1994 තිබ්බ තත්ත්වය අපේ දරුවන්ට අවුරුදු 30කට පස්සෙත් අහිමි කරපු තක්කඩින්ට ඒ පාඩම උගන්වන්න ඕන. ඒක පාඩම උගන්වනවාමයි. ඒ නිසා අපිට ක්‍රම දෙකක් තියෙනවා. එකක් අපි දැන් කරලා තියෙනවා මාස 6ක ඉඳලා වංචාව දූෂණය සහ මුලින්ම නවත්තලා තියෙනවා. එහෙනම් අපිට පුළුවන්
මැයි මාසේ 6 වෙනිදාට නගර සභාවේ අපේ මුදල් අවභාවිතා වීම සහ මුලින්ම නවත්තන්න. නවත්තලා මීට කලින් සිද්ධ වෙච්ච දේවල් වල තොරතුරු මේ සභිකයන්ට ඉල්ලන්න පුළුවන් නිලධාරීන්ගේ. ඒ නිසා ඒ ප්‍රශ්නෙත් අපි විසඳන්න අපි සාමූහිකව අපි මේ කතා කරපු මේ සාකච්ඡාව දිගටම කෝට්ටේ අරන් යමු. කෝට්ටේ ඉතාමත් ලස්සන අගනගරයක් බවට පත් කරන්න අපිට හැකියාව තියෙනවා, උනන්දුව තියෙනවා, සම්පත් තියෙනවා. අපිත් එක්ක එකතු වෙලා මේ ප්‍රශ්නේ විසඳගමු. මේ මහජන ව්‍යාපාරය නැත්තම් අපි මේ හදපු මහජන ආණ්ඩුව අපේ ආණ්ඩුව අපි ශක්තිමත් කරගෙන ඉදිරියට යමු කියලා ඉල්ලමින් මගේ වචන සුවප් වෙනිමා කරනවා. බොහොම ස්තුතියි.